guys, welcome back to my channel. ඔන්න ඉතින් යාළුවනේ අදයි බලගෙන ආවේ ඇන්ඩ්‍රිකින් එකේ පළවෙනි එපිසෝඩ් එක. ඉතින් යාළුවා මම මේකේ එපිසෝඩ් කීයද දන්නේ බලමු. ඉතින් යාළුවනේ මේ අතුරක් කරගෙන මේ උස්සරින් යන්නේ. දැන් ගැම්මට අපි අරගමු. ඉතින් දැන් අපිට තියෙන්නේ ගැම්මට ගිහලා රජාට පොඩි පඩයන්ස් වැඩක් කරන්න සෙට් එකක් වැඩක් කරන්න තමයි යන්නේ. ඉතින් මම ඉතින් මගේ channel එකට පොඩ්ඩක් වීඩියෝ ටිකක් දැම්මේ නැහැ. ඊට පස්සේ විභාග ළඟයිනේ පාඩම් කරනවා. පාඩම් කරනවා කියලා ෆ්‍රී ෆයර් ගහනවා. ගේම් ගන්නවා. ගේම් කියලා ෆ්‍රී ෆයර් තමයි ගොඩක්ම ගහන්නේ. ඉතින් මගේ ජීවිතේ වෙලා තින්නේ ෆ්‍රී ෆයර්. හරිද? මම ෆ්‍රී ෆයර් වලට වීඩියෝ එකක් ගේන්න. ඕනේ වල දැන් රජාට පඩන වැඩ තාල සෙට් කරන්න යන්නේ බලමු. වදා මේකට මොනක් ඒ කියන්නේ රජාට කේන්තියයිද කියලා බලමු. කේන්තියයි මං හිතන්නේ. මේ කරන්න තියෙන දේවල් වලට කියන්නේ රජාට කේන්තිය යනවා. මට ඉතින් මට අවුලක් නෑ මට ආත. අයියෝ නෝ අපට කියන්නේ ඉතරජු. හරි මචං ඔන්න ඉතින් අපි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා. ඔයාලා කියලා හිතන්න බලන්න අයි මම මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තී කියලා. පොඩි වැඩකට. මචං ඔන්න විතර තමයි රජාට වැඩේ දුන්නේ. දැන් අපි බලමු දැන් මොකද්ද වැඩේ වැටෙන වැඩේ කියලා. බලමු ඉතින් වැඩිත් කරලා. ඕ රජු කාක්ක දැක්කනේ. අනේ සෝරි රජ බොක්ක කාක්ක දැක්කා කියලා මං දැක්කේ නෑනේ. මං හිතුවේ කාක්ක තකී කියලා බොක්ක. මං හිතුවා විතර තකී කියලා. බලන්න කාක්කත් දැක්කනේ මල්ල කෙලියයි නේ. අන්න සෙබලක් දැක්කනේ. අනේ සෙබලෝ මේ පාඩි ඉදපම් බං උඹට පුළුවන් දෙක මේ මාවල්ලන්න මේ සුපර් ගේමින් අල්ලන්න. අකෝ ගේමින් කියන්නේ අම්මෝට සිවුචු. යකෝ සෙබල කොහොමද මම දැක්කේ? ගයිස් සෙබල කොහොමද මම දැක්කේ කියලා තමයි තියෙන ප්‍රශ්නේ බලමු. ඔන්න අපි හිරේ දානවා මචං දැක්කනේ අපි හිරේ දානවා මෙයාලා දැක්කනේ. මෙයාලා අපිට කරන බලු වැඩේ බලන්න යාළුවනේ දැක්කනේ අපි හිරේ දාලා මේ. අර බලන්න කරන වැඩේ අර දැක්කනේ මචං. රජා කරපු කුප්ප වැඩේට ඕකට මචං බලපන් කොහොමද රිටර්න් එක දෙනවා යාළුවනේ. හරි මචං ඉතින් අපි ඒ සැරේ පොඩ්ඩක් මේ ඩාන් වුණා ඩූම් වුණා තමයි. යාළුවා මේ සැරේ නම් පොඩ්ඩක් ඩාන් වෙන්නෙත් නැහැ ඩූම් වෙන්නෙත් නැහැ මුකුත් කරගන්නෙත් නැහැ. අපි ගැම්මට අපි අපේ වැඩේ කරගන්න ඕන. ඉතින් යාළුවනේ අපි ගැම්මට වෙන්නම්. ටග්ගල කපන් ටග්ගල කපපන් ටග්ගල කපපන් යවෝ ටග්ගල කපහන්. මේ විතර වැඩි වෙලා ඉන්න බෑ. වැඩි වෙලා හිටිය තියන තමයි මේ රජාට මාට්ටු වෙනවා. හරිද? රජාට අපිව මාට්ටු වෙනවා. ඒක නිසා පටගාලයන් ඈ. ඉංගෙල පටගාල ටිංගගම්. මොන්න මචං අපේ රජ බොක්කත් ආහාරෙන් කැපෙනවා. හරිද? අපිත් පොඩ්ඩක් මෙහින් කැපිලා මෙන් ටෙන්ට් එක කපා ගමු. හරි ගැම්මට ටෙන්ට් එක කපා ගන්නවා. ගැම්මක් ආ ගැම්මට කපා ගන්නවා. ඉතින් ගැම්මක් අල්ලන්න ඕන. ඉතින් ගැම්මට කපාගෙන වැඩ ටික ඉවර කරලා දාලා ඔන්න මචං අන්න හරි රජා එනවා. හරිද මචං? ඔන්න රජා එනවා. හරි අපි වෙන කැපිමුද? මේ දොරත් වහගෙන නැත්නම් රජා කොපිටි දැක්කොත්. ඕක කොයා ඔක සීනේ මචං. ඕක සීන් නෑ. ඕක පිටිගුලියක් මචං. හරිද? ඕක පට්ට පිටිගුලියක්. පිටි කන්න දෙපා බං ඔච්චර නීදි. ඈරන් හිටන මට මේ වැඩ කරගන්න වෙන්නේ නෑනේ. ඊළඟ උඹලා නිදි ගන්න. ඕ මොල්ල කෙලියක් ඉන්නේ. එදා චුට්ටෙන් අහුවෙනවා. ඕ මචං දැක්කනේ රජා මට බයයි. මොකම කිද්දවා මේ මට අම්බෝ යනවා. වදකයා යනවා. අම්බෝ වදකයා ගියා මචං. දැක්කනේ මද්දකයා ගියා මචං. දැන් උනාට වෙලා මේ කැටපොලයක් වගේ පේනවද? පේනනම් බෑ ප්‍රශ්නයක් බෑ. දෙම ප්‍රතිකාර ගන්න ළඟම තියෙන ඩිස්පෙන්සරි ප්‍රතිකාර ගන්න. කන්නඩි කඩේ තියෙන කන්නඩියක් ගන්න. පීන්නේ නැත්තම් බලන්නකො රජාගේ බලන්න යන රජ්ජි පොට්ට මෝඩ කමක්නේ. තමන්ගේ පුටුව කොහේ තිබ්බත් බලපන්. ඉඳ ගන්නවනේ කොහේ ගියා. මු ලැට් වලක් පොඩ ලැට් මෙගු ගලක් පොඩ තිබ්බනම් පුටුව මු ගිලි දාන්න. මුකිට බෑ මේ මු. ආයිති අම්මු ගාවිය මී හරක.
මචං මේ මට පොඩි මේ වැඩක් කරන තමයි අපි රජාට යන්නේ. රජා මේ පොඩි රැස්වීමක් තියෙනවලු. හරිද? මේ රජා මේ කට්ටි කුඩු කරලා මේ ජනතාව ගොඩක් පොඩි රැස්වීමක් තියෙනවලු. මේ කියන්නේ රජා කට්ටි සෙබළුත් එනවලු එතනට. ඉතින් මම මේ බැලුවා මොකක් හරි කොමුඩි වැඩක් කරන්න මොකද යකා නගිනවා. හරිද? පොඩි ආතල්ලා සමතින්නක් ගන්න මචං ඕක. ඕක මතකද ඔයාලට මම හිරේ දැම්මා. මතකයිනේ ඉන්නනිකට කලින් හිරේ දැම්මා ඕක. හිරේ දාලා කරපු කුප්ප වැඩේට තපන් මේ බෙහෙත අතට වරින් කොහා හරි බෙහෙත අතට ආවා. ඉතින් ගැම්මට පැන ගන්න ඕනේ. පොඩ්ඩක් හරි වැටුණත් මේ පොඩ්ඩක් බලන් පළයල් ලැඹල මෙතනින් යනවා ගේම් ප්ලේ කරනවා නම් කර කෑන්න ගෙන කක්ක ඉන්න කපුට ඕක මහා මහදියක් බං ඕන වෙලාවට ඇහෙන්නේ නැති වෙලාවට හැම දෙන්නම මගුලකටම කෑ ගහනවා බං මට ඕක එපා වෙලා තියෙන්නේ හරි බං ඉතින් එළමර කියලා ඉතින් අපි දැන් බෙහෙත දාන්න යන රජාගේ ඇදුමට ඉතින් මෙහින් යන් ගැම්මට ඉතින් මෙහින් ගිලා අතනින් පුස්තක ගයිස් කාක්කා ඉන්න දන්න කපුටා ඒ කපුටා මට මම වසවදයක් හරිද දසවදයක් දෙන්න මට හරිද ඒ කපුටා ආවිල්ලා රජාක් මේ නෑදෑයි කෙනෙක්ගේ හතික නෑදෑ කෙනෙක්ගේ පුතෙක්ගේ ඇති කරපු කපුටික් හරිද රජා ඉතින් හැමෝටම ඉතින් ඔය පොල්ල දීලා උදව් කරන්න නිසා ඔය හැම කාලෙම උදව් කාලේ දාගන්න නිසා මූණේ වැඩි කරලාගෙන හරිද ඊට පස්සේ කාක්කා වගේ අරගෙන හදාගෙන බලපන් වන්න බා මේ දැක්ක ජනතාවත් ඇවිල්ලා හිහි අනේ පව් අනේ එයි හරි ඉන්නවා වින්නවා ලස්සන නැද්ද උගින පපුවෙන් ටික මයිල් ගොඩක් මේ උඹෝ බලපන්කෝ මයිල් කපන්නෙත් නෑ බා මචං මට පුංචි ආරංචියක් අපේ රජබොක්ක ඉන්නවනේ අපේ රජබොක්ක මේ සේවකයන්ගේ යන්නේ අර ජනතාවගේ උදුරු මුළු ටික අරන් මුත් ගෙදර තියාගෙන හරිද මු ගෙදර තියා මොනා කරනවද මන්ද ඉතින් අපි දන්නෙත් නෑ මන් දන්නෙත් නෑ ඔයාලා දන්නවද දන්නෙත් නෑ මන් දන්නේ නෑ ඊට පස්සේ ඉතින් මං බැලුවා ඉතින් මු දෙන්න මම දීලා ඉල්ලුවා හරිද රජාව අනේ බං මේක දියන්කෝ මේක පවුනේ මේ ජනතාව යාළුවා පවුනේ යාළුවට අසරණ නැයිනේ කර කියාගන්න දෙයක් නෑනේ ඔන්නෝක දීලා දාන්න බං කියලා මොකද්ද කරේ දෙන්නේ ලෝභකමයි කුමෑකමයි දැක්කනේ මුන්ට වෙට්ටු දාලා බං බේරින්න ඕන වෙට්ටු දාන්න ඕන මුන්ට යස් දුන්නේ ජනතාවත් ගිහලා ඉල්ලුවා ඊට පස්සේ මු ඉතින් මු දණු කඩේ ගහලා බං දණු කඩේ ගහලා හරි ඊට පස්සේ මේ ඉක්ක තව එකේ කුල තියලා බලපං කරලා තියෙන කල් බලු වැඩේ උල තියන්න වටිනවද බං එහෙම සෙබළුන් ජනතාව මුන්න මචං අපේ රජබොක් හරිද හොඳට ඇල ඇදුම් ටික ගලවලා දැන් යනවා දැන් ගියන්න ආපෝ මං කියන්නේ ගෙම්මට යනවා කියලා මේ බලමු කද්ද බං මේ නිකන් 60 පැනලා හොට බීමල්ලා වගේ වා මේ ඒ කතා නෙමේ මේ මෙහෙන් ගිල වැඩේ කරු ඔහෙන් ගිල වැඩේ කන් මේ වැඩේ අල වුණොත් මට යන්ති වෙන කියලා වෙන්නේ මේ අපේ රජබොක්කගේ කාමරේ තියෙන මචං අන්න ඉස්සර දොරට තියෙන ආන්න එක ඇරපු ගම රජා කාමරේ බං ඕ මන් දන්නේ නැද්ද මේසෙ මචං මේ රාජමාලිගා මම හරිද මේක හැදුවේ මම දන්නේ නැද්ද මේ පොට් මේ බඩු තියෙන දැන් නම් මන් දන්නේ රජා හංගනනේ මට මන් ඕක මන් දකි කියලා ඕක හංගනවා ඕක පට්ටමු කවේ හරිද අමු බොනවා උන්නානේ බලන්න රජාට වෙන දේ පළමු රජාට වෙන දේ මොකක්ද කියලා ඔය මල්ලි අයියෝ කන්නු නායි චාප්පුනා නේද ඒ මල්ලි අයියෝ අනඩන්නේ නෑනේ ඔය මල්ලි අතන එකක් තියෙනවා අයි කියලා කට ගන්නම් අඬනවා මචං මේ කරමුට සම්මානයක් දීපස් සම්මාන එහෙනම් ගයිස් අද නම් සම ගන්න තාත් ගේම් ප්ලේ එකෙන් සෙට් එකමු අද ඩිජ්ජා වේවා එහෙනම් කොල්ලෝ අපි ගියා